ඔන්න ඉතින් හාල් පෙඟෙන්න දාලා කොටන්නේ නැතිව ඒ වගේම ආපතාච්චියක් නැතිව පොල් කිරි නැතිව ඕගොල්ලොන්ට ආප්ප හදාගන්න පහසුම විදිහක් තමයි මම කියලා දෙන්නේ. මේ වීඩියෝ එක බැලුවොත් ඕගොල්ලොන්ට පුළුවන් හරි ලේසියෙන් ආප්ප පැණි ආප්ප ඔයාලට කැමති දෙයක් හදාගන්න. මේක අපිට කැමති කරි වර්ගයක් එක්ක කෑමට ගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද අපිට ඕන වෙන්නේ කියලා. මං අරගෙන තියෙනවා හාල් පිටි කප් 2ක්. ඉතින් මේක සාමාන්‍යයෙන් කඩෙන් ගන්න හාල් පිටි. ඔයාලට පුළුවන් ඉන්දියාප්ප පිටි උනත් මේකට අරගන්න. ඒකටම මම පාන් පිටි කප් භාගයක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා හැම නිතරම මොකක් හරි ගන්න භාජනයක ඒ ප්‍රමාණයෙන් තමයි පාන් පිටි ගන්නත් ඕනේ. හාල් පිටි ගත්ත භාජනෙන්ම තමයි. ඉතින් ඊස්ට් තේ හැඳි එකක් එකතු කරගන්නවා. සීනි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඊස්ට් ඇක්ටිව් වෙන්න අපි අනිවාර්යෙන් සීනි එකතු කරගන්න ඕනේ. ඉතින් සීනි දාන්න කැමති නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මී පැණි වගේ දෙයක් පාවිච්චි කරන්න. නමුත් මේකට අපි පැණි ආප්පත් හදාගන්නකොට අනිවාර්යෙන් සීනි එකතු වෙනවා. ඉතින් මේක මං ඇල් වතුරෙන් තමයි අනාගන්නේ. ඔයාලට පුළුවන් මේ වෙලාවේ පොල් කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි පාවිච්චි කරන්න. ඉතින් ගොඩක් මැද පෙරදිග රටවල් වල ඉන්න අය මගෙන් අහන දෙයක් එයාලට පොල් කිරි නැහැ. එයාලට මොනවද පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ ක්‍රමයට ආප්ප හදනවා නම් ඕගොල්ලොන්ට ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ෆ්‍රෙෂ් මිල්ක් දාලා ආප්ප හදනකොට තියෙන එක දෙයක් තමයි ටිකක් අපිට ආප්පවල වාටිය ක්‍රස්ට් එකට ගන්න අමාරුයි. නමුත් අපි මේ පාර හදන්නේ පෑන් එකේනේ. ඉතින් ඕගොල්ලොන්ට ආප්ප තාච්චි හොය මහන්සි වෙන්න දෙයක් නැහැ. පිටරට ඉන්න අය ලංකාවට යනකම් බලන් ඉන්න ඕනෙත් නැහැ. ලංකාවේ වුණත් ඉන්න අය කාර්ය බහුලයි නම් ඔයාලට උනත් පුළුවන් හරි පහසුවෙන් මේ ආප් එක හදාගන්න. ඉතින් මම මේ විදිහට මිශ්‍රණය හදලා ඒකට බිත්තරයක් එකතු කරනවා. ඉතින් බිත්තර කන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් බිත්තරයක් එකතු කරන්න අවශ්‍ය නැහැ. මම මේ වෙලාවේ තමයි මේකට ලුණු ටිකක් එකතු කරන්නේ. ලුණු ටිකකුත් එකතු කරලා මම මේ මිශ්‍රණය ටිකක් වහලා තියෙනවා. පැය භාගයක් විතර මේක පිපිලා එනකම්. ඉතින් හොඳට උණුසුම් දවසක් නම් මේක හරි ඉක්මනට පිපිලා එනවා. අපිට හරි පහසුයි එතකොට මේක හදාගන්න. දැන් ඔයාලට මේ පේනවනේ මේක හොඳට පිපිලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි ආප්ප හදන විදිහම තමයි. නමුත් ආප්ප හදන්න අපහසු අය වෙනුවෙන්ම තමයි මම මේ රෙසිපි එක අරගෙන ආවේ. ඉතින් ඔයාලට මේ පේන විදිහට මේක හොඳට දැන් පිපිලා තියෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක ආපහු මිශ්‍ර කරන්න. මේක මේ විදිහට පිපිලා තියෙන්නේ මේකට ඊස්ට් එකතු කරපු නිසා. ඉතින් මම පිට රටවල් වල ඉන්න අයට පහසුවෙන් හදන්න කියලා දෙන නිසා මම පොල් වතුර එකතු කළේ නෑ. හැබැයි ඔයාලට තියෙනවා නම් පුළුවන් පොල් වතුර එකතු කරන්න. ඉතින් මම එකතු කරගන්නවා පොල් කිරි. නමුත් මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා හදන්න පුළුවන් රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ. මොකද කීප දෙනෙක්ගෙම තිබිච්ච ගැටලුවක්. ඒ ගැටලුවට උත්තරයක් විදිහට තමයි මම මේ රෙසිපි එක අරගෙන ආවේ. ඉතින් ඇත්තටම මේක හදාගන්න හරිම ලේසි. ඒ වගේම ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. අපිට ලොකු මහන්සියකුත් නැහැ. නමුත් පිට රටවල් වල ඉන්න අයට තියෙන එකම ප්‍රශ්නය තමයි දැන් අපිට ආප්ප කන්න ආසයි අපිට ආප්ප හදන්න විදිහක් නැහැ කියලා. ඉතින් ඔය සියලුම ගැටලු වලට තමයි මේ එකම එක උත්තරේ ඔයාලට මම අරගෙන ආවේ. ඉතින් මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. ඔයාලට මේ පේන විදිහට තියෙන්නේ මේකට අපි පාන් පිටි ටිකක් එකතු කරපු නිසා. ඊට පස්සේ ඉතින් මම දැන් හදන්නේ පැණි මිශ්‍රණය හදාගන්න. මම මේ පැණි මිශ්‍රණය හදාගන්න සීනි තමයි පාවිච්චි කරන්නේ. ඉතින් සීනි නම් මම මෙෂර් කරලා අරගත්තේ නැහැ. මම සීනි ටිකක් මේ වගේ පෑන් එකක් අරගෙන මේ පෑන් එකට දාලා ඔයාලට මං කියලා දීලා තියෙනවා මීට කලිනුත් මේ පැණි එක හදාගන්න විදිහ. සීනි ටික හොඳට අපි කැරමල් කරගන්න ඕනේ. ඊට පස්සේ කැරමල් වුණාට පස්සේ හොඳට නටන උණු වතුර ටිකක් තමයි එකතු කරන්න ඕනේ. ඉතින් මොනම වෙලාවකවත් මේකට ඇල් වතුර එකතු කරන්න එපා. හොඳට නටන උණු වතුර ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේකට නැවත සීනි ටිකක් එකතු කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට
පැණි එක හදා ගන්න. ඉතින් ඔයාලා ළඟ පොල් පැණි, කිතුල් පැණි වගේ දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඒක එකතු කරන්න. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මේ පැණි එක අපේ ආප්ප මිශ්‍රණයට එකතු කරන්න. ඉතින් අපි සම්පූර්ණයෙන් හදාගත්ත මිශ්‍රණයෙන්ම පැණි ආප්ප හදාන්නේ නැති නිසා මම වෙනම භාජනයකට මේ මිශ්‍රණයෙන් ටිකක් වෙන් කරලා අරගත්තා. ඊට පස්සේ මම මේ පැණි එක මේකට එකතු කරනවා. ඉතින් පැණි එක ටිකක් විතර නිමෙන්න දීලා ඔයාලා එකතු කරන්න. ඊට පස්සේ අපිට මේක හොඳට මිශ්‍ර කරන්න තමයි තියෙන්නේ. ගොඩක් මේ පැණි එක දියට හදාගන්න එපා. මොකද දැන් මේ ආප්ප මිශ්‍රණය ආප්ප හදන ප්‍රමාණයටම අපි හදලා රෙඩි කරලානේ තියෙන්නේ. ටිකක් ඒක නිසා ඔකුවට හදාගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ වගේ පෑන් එකක් අරගෙන අපිට අවශ්‍ය ආප්ප පැණි ආප්ප හරි ලේසියෙන් හදාගන්න. ඉතින් මේක හරිම පහසු රෙසිපි එකක්. මම මෙන්න මේ වගේ මං හදාගත්ත පැණි ආප්ප මිශ්‍රණය එකතු කරනවා. ඉතින් අපිට පුළුවන් මේකේ වාටියක් නැති වෙන්න, ඒ කියන්නේ පෑන් කේක් එකක් වගේ හදාගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකෙන්ම මේ ගත්ත භාජනෙන්ම අපිට මේකේ ආප් එකේ වාටිය වගේ හදලා අරගන්න. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව. ඉතින් දැන් ඔයාලට මේ පේනව නේද? විනාඩියක් විතර මේක අපිට ලිඩ් එකකින් වහන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට සිදුරු හැදෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ ස්පැචියුල් එකක් පාවිච්චි කරලා මේක බලනකොට දැන් තාම මේක චුට්ටක් තෙතමනය වගේ තියෙනවා. මම නැවත පොඩ්ඩක් වෙලා වහලා තිනවා. ඊට පස්සේ දැන් මේ ආප්ප එක රෙඩි. ඉතින් ඇත්තටම මේක නම් කන්න වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. මොකද හොඳට පැණි රස තියෙනවා. අපි බිත්තරයක් එකතු කරපු නිසා ඒකෙනුත් හොඳ රසයක් එකතු වෙලා තියෙනවා. නමුත් ඔයාලා අකමැති නම් බිත්තර එකතු කරන්න එපා. ඊට පස්සේ ඉතින් මම ඔයාලට තව එක ආප්පයක් හදන විදිහ පෙන්වන්නම්. අපිට පුළුවන් එතකොට මේ පෑන් එක චුට්ටක් කරකවලා මේ ආප්පේ වාටියක් වගේ එන්න හදාගන්න. ඉතින් ඒක ඕගොල්ලොන්ගේ කැමැත්ත අනුව. එහෙම නැත්නම් අපිට සාමාන්‍ය විදියට හදාගන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්නම් දැන් මේකේ පිටිපස්ස, ඒ කියන්නේ අපේ මේක සාමාන්‍යයෙන් අපි හදන පෑන් කේක් එකක් වගේ. හොඳ ලස්සන පාටක් තියෙනවා, හොඳ රසයක් තියෙනවා. නමුත් අපේ කටට හුරු රසයක් තමයි තියෙන්නේ. දැන් ඔයාලා දකින්නේ මේ මම පැණි ආප්පයක් හොඳට වාටියත් එක්ක මේ පෑන් එකේ හදාගත්ත විදිහ. ඉතින් ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ආප්ප තාච්චිය පදම් කරගන්න බැහැ. ආප්ප තාච්චි නැහැ. ඉතින් ඒ වගේ අයට මේක හොඳ විසඳුමක්. මේ විදිහට හදලා බලන්න. හොඳ ක්‍රිස්පිවට තියෙනවා. ඒ වගේම ඔයාලා වීඩියෝ එකේ මුලින්ම දකින්න ඇති. ඉතින් ඒ ආප්ප කෑල්ලක් කඩනකොට හොඳට ශබ්දයක් එනවා. ඒ වගේම තමයි රස, පිරිසිදුකම. ඉතින් ඊටත් වඩා තවත් තියෙන සතුටක් තමයි අපිට අවශ්‍ය දෙයක් අපිට හදාගෙන කන්න පුළුවන් කියන එක. ඉතින් මම මාළු පාන් වීඩියෝ එක ගෙනාපු වෙලාවේ ගොඩාක් දෙනෙක් අහලා තිබුණා මාළු පාන් හදන්න අවන් නැත්තම් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ලිපේ අපිට ඕනම පාන්, බනිස්, කේක් අපිට ඒ ඕනම දෙයක් ලිපෙත් හදාගන්න පුළුවන්. මම ඉක්මනින්ම ලිපේ තියලා බනිස් වර්ග හදන විදිහේ වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මම ආප්ප එකත් මෙන්න මේ වගේ හදා ගන්නවා. මම ඒකත් අර අපි කලින් හදාගත්ත විදිහට සොෆ්ට් එකට හිටින විදිහට තමයි හදාගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති නම් අර පැණි ආප්පේ වගේ පුංචිවට වාටියක් හිටින විදිහට හදාගන්න. ඉතින් මේක නම් ඕනම කරි එකක් එක්ක අපිට කෑමට අරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් ජෑම්, බටර්, එහෙම නැත්තම් දැන් අපි මේකත් එක්ක දැන් පැණි ආප්ප හදාගත්තේ නැති වෙලාවක නම් අපිට පුළුවන් මේකට පැණි එකතු කරගන්න. එහෙම නැත්තම් බිත්තර එකතු කරලා බිත්තර ආප්ප විදියට හදාගන්න. ඉතින් කැමති විදියට හදාගන්න පුළුවන්. කැමති කරි වර්ගයක් එක්ක කෑමට ගන්න පුළුවන්. මේක හදන විදිහ පහසුයි වගේම තමයි හරිම රසයි. මේක අපිට දවසක් දෙකක් වුණත් තියලා කෑමට එකතු කරගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක ඕගොල්ලොන්ට මේ විදිහට ඕගොල්ලෝ හැදුවොත් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් ඕගොල්ලන්ට පුළුවන් මගේ මේ වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාලට
ඕන වීඩියෝස් මොනවද ඔයාලා හදන්න දැනගන්න අවශ්‍ය කෑම මොනවද කියලා මට කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් මං ගේන වීඩියෝස් මම වීඩියෝ අප්ලෝඩ් කරපු ගමම බලා ගන්න. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. කීප දෙනෙක්ම මගෙන් අහපු ගැටලුවකට තමයි මං අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම ජීවත් වෙන්නේ පිටරටක. මම දන්නවා අපේ කෑම කන්න අපි කොච්චර ආසද කියලා. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් මාත් එක්ක හැමදාමත් වගේ ආදරෙන් එකතු වෙන ඔයාලා හැමෝන්ටම ගොඩක් ස්තුතියි.